ඉතින් ආයුබෝවන් ඔයාලා හැමෝටම මම මේ වීඩියෝ එක ගේන්නේ තෙවෙනි ඇස සම්බන්ධයෙන්. ඉතින් එතකොට අපි ගොඩක් අය මේ තෙවෙනි ඇස සම්බන්ධයෙන් හරි උනන්දුයි. එතකොට ඇත්තටම ඒකෙන් මොකද්ද කරන්න කියලාවත් සමහරක් අය දන්නේ නැහැ. දැන් සමහරක් අයට යම්කිසි සිද්ධියක් පේන්න ගත්තාම එයාලා හිතනවා මේ තෙවෙනි ඇස නිසා තමයි මට මේ පෙනීම ලැබෙන්නේ කියලා. හැබැයි ඒක වෙනත් චක්‍රයක හැකියාවක් කියන එක තමයි මම මෙතෙන්දි කියන්නේ. විශේෂයෙන්ම මූලාධාර චක්‍රය අරබයා තමයි මේ හැකියාව ලැබෙන්නේ. එතකොට මේ චක්‍රවලින් 6 වෙනි එක තමයි අපේ මේ තෙවෙනි ඇස කියන චක්‍රය. එහෙම නැත්නම් third eye චක්‍රයක දම් පැහැයෙන් යුතු චක්‍රය. ඉතින් ඕක සාමාන්‍යයෙන් අපිට භාවනා කරන් යනකොට කාලෙත් එක්ක නිර්මාණය වෙන දෙයක්. ඒ කියන්නේ ඒකෙදි අපේ ප්‍රඥාව කියන දේ තමයි ඉස්මතු වෙන්නේ. ඒ කියන්නේ අපිට අවබෝධය. කියන්නේ යමක් පරිශීලනය කිරීමෙන් ඒ තුලින් ගන්නා වූ අවබෝධය තමයි නිර්මාණය වෙන්නේ මේ තෙවෙනි ඇස චක්‍රය හරහා. තුන්වෙනි ඇස. ඒ කියන්නේ අපි බලන්නේ තෙවෙනි ඇසෙන්. ඒ කියන්නේ අපි මේ දකින ස්වභාවයට වඩා වෙනත් මානයකින් තමයි ඒක දිහා බලන්නේ. කියන්නේ විනිවිද දකිනවා. කියන්නේ යමක් තියෙනවා කියමුකෝ අපි දැන් ඔරයන් කියලා එකක් තියෙනවා කියමුකෝ. එතකොට ඒකේ තුල මොකද්ද මේ පෘථිවියත් එක්ක තියෙන සම්බන්ධතාවය කියන දේ අපි හිතින් තර්ක කරනකොට අපිට එනවා මෙන්න මෙහෙමයි මෙයාලා මෙහෙම ඔයාලට සම්බන්ධතාවයක් තියෙනවා කියලා ඔන්න යම්කිසි පොයින්ට් එකක් දෙනවා. එතකොට අපි ඒක හොයන්න දැනගන්න ඕනේ. හරිද? කියන්නේ ඒ කියන්නේ මේ විශ්වයේ තියෙන රහස් සම්බන්ධයෙන් අපිට යතුරක් වගේ තැනක් තමයි මේ third eye චක්‍රයක. ඒක විවෘත වෙනවා කියන්නේ අපිට මේ විශ්වයේ තියෙන ඌ රහස් අපිට සොයා යාමේ හැකියාව නිර්මාණය වෙනවා. ඉතින් ඒක ලෞකිකත්වයට තුළ අල්ලාගෙන යෑමක් නෙවෙයි. මොකද බුදුන් වහන්සේට පවා third eye චක්‍රයක තිබුණා. උන්වහන්සේ සම්බුද්ධත්වය ඒ වෙනුවෙන් කටයුතු කරා. එතකොට ඒ චක්‍රවල ඉහළම අවස්ථාව තමයි සම්බුද්ධත්වය. එතකොට උන්වහන්සේ third eye චක්‍රයක විවෘත වෙච්ච කෙනෙක්. උන්න රෝම ධාතුවෙන් පෙන්වන්නේ ඒ දේ. මම කියන්නේ අවබෝධයක් ලැබීම, ප්‍රඥා ගෝචර වීම කිසිසේත්ම ලෞකික ශක්තියක්, ඒ කියන්නේ ලෞකික පැත්තකට යාමක් නොවේ. ඒ කියන්නේ මේකෙදි දැනුම ගැන තියෙනා වූ උනන්දුව, කුතුහලය, අවබෝධය ලබා ගැනීමට ඇති හැකියාව, එහෙම නැත්නම් කැමැත්ත තමයි මෙතෙන්දී නිරූපණය වෙන්නේ. ඉතින් සමහරක් අය කියනවා ඔය දේවල් හොයන්න හොඳ නෑ, ඔය දේවල් කරන්න හොඳ නෑ, ඕක ලෞකික දේවල් වල සසර දික් කරගන්නවා. එහෙම නෙමෙයි. කෙනෙක් අල්ලා ගන්නා ස්වභාවය මතයි එය තීරණය වෙන්නේ. කියන්නේ අපි මෙහෙම කියන බුදුන් වහන්සේට ජේතවනාරාමය පිළිගැන්නුවා. නමුත් උන්වහන්සේ එහි වැඩ විසුවා. හැබැයි එය අතහැරෙන බව දැනගෙන. හරිද? කියන්නේ මම කියන කෙනා මම ජීවත් වෙනවා. හැබැයි මම කෙදිනෙක හෝ මිය යනවා කියන දේ හොඳින් දැනගෙන. හරිද? ඔය තියෙන්නේ නිදහසුන්. කියන්නේ මම අවබෝධය පිණිස, මගේ ප්‍රඥාව පිණිස, මගේ විවේකයේ ගත කිරීම පිණිස මම මේ දේවල් අධ්‍යයනය කරනවා, ගවේෂණය කරනවා. එතකොට ඒක තුල කවදාක්වත් ලෝභකමක්, තණ්හාවක් හෝ ලෞකිකත්වයක් විශේෂයෙන් නිර්මාණය වෙන්නේ නැහැ. ඒක තීරණය වෙන්නේ ඒක පරිහරණය කරන ස්වභාවය මතයි. දැන් ඔයාලා අහලා ඇති අතීතයේ ප්‍රඥාවේ නග තැන්පත්. එසේම අභිඥාලාභී පිරිස් හිටියා කියලා බුද්ධ ශාසනය තුලත්. ඒක මේ අතීතයේ බුද්ධ ශාසනවලත්, මේ වර්තමානයේ පවතින ගෞතම බුද්ධ ශාසනය තුලත්, ඒ වගේම අනාගතයේ පවතින බුද්ධ ශාසන තුලත් මේ අභිඥාලාභී රහත් තෙරුණ තෙරුණියෝ අනිවාර්යයෙන් වැඩවසනවා. ඒ වගේම සිව්වනක් පිරිසම, මම එක කොටසක් නෙමෙයි, සිව්වනක් පිරිසම වැඩවසනවා. ඉතින් මම කියන්නේ යමක විනිවිද දකින්න ස්වභාවය, ප්‍රඥා ගෝචර ස්වභාවය, ඒක ගැන හොඳ අවබෝධයකින් කටයුතු කිරීමට මේ තෙවෙනි ඇස මේ සහිත චක්‍රය වැදගත් වෙනවා, ඉවහල් වෙනවා. ඉතින් අපි භාවනා කරන අය විදිහට අනිවාර්යෙන් දැනගන්න ඕනේ අපි භාවනා කරනවා හා සමානවම ඇතැම් දේ ගැන
අවබෝධය ලබා ගන්න අධ්‍යයනයන් කරන්න ඕනේ, ගවේෂණයන් කරන්න ඕනේ. කියන්නේ අපි තව කෙනෙක් කියන දෙයක් ඒක ඒක තමයි කියලා පිළිගන්න හෝ එහෙම නෙමෙයි. අපි ඒක අවබෝධයෙන් දැකලා, ඒක අධ්‍යයනය කරලා මේක හරිද මේක වැරදිද කියන නිගමනය අප තුලින් ගන්නයි අවශ්‍ය වෙන්නේ. එතකොට තමයි අර තෙවැනි ඇස නිර්මාණය වීමට ප්‍රායෝගික උදව්වක් වෙන්නේ. මං කියන දේ ඔයාලට පැහැදිලි ඇති කියලා හිතනවා. දැන් ඔයාලා අපි දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ අපි ආවේ ආබස්සරින් කියලා. ඒතකොට ඔයාලට දැනෙනවනේ දැන් ඔයාලා දැනගත්ත ඊජිප්ත් ඒ කියන්නේ ඔරායන් අපිට සම්බන්ධතාවයක් තියෙනවා කියලා අපිට යම්කිසි පොඩි හොඩුවාවක් දෙනවා අපිට මනසට. එතකොට ඔයාට හොඳට හිතන්න පුළුවන් එතකොට බුදුදහමෙත් මෙහෙම කියලා තියෙනව නේද? එතකොට ඊජිප්තුවෙත් මේ වගේ සාක්ෂි තියෙනව නේද? එතකොට මම මේක තව චුට්ටක් හොයලා බලන්න ඕනේ. මම එතකොට ඔන්න තව කාරණා ඔයාට එන්න පටන් ගන්නවා. කියන්නේ පණිවිඩ විදියට, තොරතුරු විදියට මේ දේවල් ඇවිල්ලා ඒ වගේම ඒවා අධ්‍යයනය කරන පිරිසුත් ඔයාට ආකර්ෂණය වෙනවා. ඒ අයත් අත්තික තොරතුරු බෙදා ගන්න එනවා. එතකොට නිකම්ම හම්බෙන් ඔයාට ඒව සම්බන්ධයෙන් ලිපි ලේඛන දකින්න ගන්නවා. සමහරක් විට ඒවා ඔයා දන්න සම්පූර්ණම කතාව නොවෙන්න පුළුවන්. මොකද ඒවා සාමාන්‍ය කෙනෙක් විසින් ලියපු දෙයක්නේ. එතකොට ඒක තුළ ඔයා දන්න කාරණෙත් අන්තර්ගත වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා අධ්‍යයනයට, ගවේෂණයට උත්සාහ ගන්න. ඒ වගේම ඔයාට ගැළපෙන පිරිසක් හම්බ වෙනකොට ඔයා දන්න දේ සහ එයාලා කියන දේවල් එක්ක ඔයා සංසන්දනය කරන්න ඔයාලා දන්න දේ. එතකොට ඔයාගේ ওই third eye chakra එක හැදෙන්න ඒක පිටුවහලක් වෙනවා. එතකොට ඔයාට දැනේ කෙටි කාලයක් යනකොට ඔයාගේ නළලත පැල්මක් වගේ අර නළලත මැද්දෙන් බෙදිලා වගේ ස්වභාවයක් ඔයාට අත්දකින්න ලැබේවි. ඒ වගේම නළලත යම් වී යට වගේ එතකොට වෙන අර කැටයම් ස්වරූපයකින් වගේ ඔයාගේ නළලත යම් එබුම් ලක්ෂණ කියන්නේ අර ඇතුළට නෙරා ගියපු ස්වභාවයන් ඔයාට අත්දකින්න කියන ඔයාලා චුට්ටක් අත ගාලා බැලුවොත් ඒක ඔයාලට දැනෙන්න ගනීවි. කියන්නේ පොඩ්ඩක් අර කාලෙත් එක්ක තමයි ඒ වෙනස් වීම වෙන්නේ. කියන්නේ නළලත යම්කිසි පැල්මක් සිද්ධ වෙනවා. අර මං කලින් වීඩියෝ එකක කිව්වනේ ඔය නළලත වේදනාවල් ඔය දේවල් වෙන්න ගන්නවා. එතකොට අර නළලත සියුම්ව දෙපැත්තට පොඩ්ඩක් විවෘත වීම සිද්ධ වෙන එක. එතකොට ඔයාට පොය දවස් වගේ වෙනකොට ඔයා බලන්න ඔයාගේ නළලතින් නෙළුම් පොහට්ටුවක වගේ හැඩයක් පේන්න තියනවාද කියලා. එහෙම නැත්නම් වෙනත් ලකුණක්. ඒ වගේ වෙනස් ශක්තියෙන් සම්බන්ධ වෙච්ච අවස්ථාවල ඔය නළලත ස්වභාවයන් පෙන්වුම් කරනවා. ඒ කියන්නේ third eye chakra එකත් එක්ක බැඳෙන ශක්තියෙන් ස්වභාවයන් තමයි එහිදී පෙන්වන්නේ. විශේෂයෙන්ම ශිව දෙවියන් අරමුණු කිරීම මේ තෙවැනි ඇස සඳහා වඩාත් යෝග්‍යයි. නමුත් මොන භාවනාව කරන්නත් ඔයාගේ තුල හොඳ අවබෝධයක්, ඔයාගේ වටේ වෙන වෙනස් වීම් සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් දන්න කෙනෙක්ගෙන්, කල්යාණ මිත්‍රයෙක්ගෙන් හෝ එහෙම නැත්නම් ගුරුවරයෙක්ගෙන් හෝ නිසියාකාර මඟ පෙන්වීම ගන්න ඕනේ. ඉතින් හරි. දැනට මම හිතනවා මේක ඇති කියලා. මම නැවතත් කියනවා ඔයාලා යමක් දැනුණ පළියට ඔයාට තෙවෙනි ඇස කියන අදහස ඔයා ඔලුවට ගන්න එපා. ඒක හුදෙක් මායාවක් විතරයි. තෙවෙනි ඇස කියන්නේ ප්‍රඥාව සම්බන්ධ ඇස. කියන්නේ දොරටුව වගේ තැන. හරිද? ප්‍රඥාව සම්බන්ධ චක්‍රය. එතකොට ඔයා අනිවාර්යයෙන්ම ප්‍රඥාව පිණිස ප්‍රායෝගික අභ්‍යාසත් පුහුණු කරන්න ඕනේ. අවබෝධය පිණිස ධර්මය අනුගමනය කරන්න ඕනේ, අධ්‍යයනය කරන්න ඕනේ, තේරුම් ගන්න උත්සාහ ගන්න ඕනේ. හොඳ කල්යාණ මිත්‍රයන් පිරිසක් ලං කර ගන්න උත්සාහ ගන්න ඕනේ. තව අයටත් ඒ දැනුම බෙදා දෙන්න උත්සාහ ගන්න ඕනේ. මොකද ශිව දෙවියෝ ගොඩාක්ම කැමති දෙයක් තමයි තමන් ඉගෙනගත්ත දෙයක් තව කෙනෙක්ට දැනුමක් පිණිස දෙන එක. හරිද? ඒකත් ඔයාට යම්කිසි ආශිර්වාදයක් වෙනවා. හරි. එහෙනම් ඔයාලට මොනවා හරි අහන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. සමහරවිට මට මගේ ඇරිච්ච දේවල් තියෙන්න පුළුවන්. හරි. එහෙනම් මම තවත් වීඩියෝ එකකින් එකතු වෙන්නම් කියලා ඔයාලගෙන් සමු ගන්නවා. තෙරුවන් සරණයි.